2026 අප්‍රේල් මාසයේ 14 වෙනි දින සිට 2027 අප්‍රේල් මාසයේ 13 දක්වා කාලවකවානුව තුළ මේෂ ලග්න හිමියන්ට මොන වගේද? කොයි අයුරෙන් සිදුවේද? ඔබට ලැබෙන සුභවාදී පැත්ත මොකක්ද? අසුභවාදී පැත්ත මොකක්ද? අපි මොහොතකට හැරිලා බලමු. රවි බලවත් වෙලා රවිගේ ගමන් චක්‍රයක් එක්ක යන වකවානුව. තදින්ම පීඩාකාරී තත්ත්වයක් සෙනසුරුගෙන් ඇති වෙන කාල වකවානුවක් මේ තුල තියෙනවා. ගුරුගේ ගමනට බ්‍රහස්පතිගේ උදව් නොලැබීම තුලින් ඔබේ ඇති වෙන පීඩාවන් මොනවද? චන්ද්‍රය බලවත් වෙලා ඉන්නවද? මේ කරුණු ටික දිහා බලුවා. අප්‍රේල් මාසයේ 14 වෙනි දින සිට අගෝස්තු මාසයේ 21 දක්වා කාලය තුල ඔබට රැකියාවේ තිබුණු ගැටලු උසස් වීම සම්බන්ධව, මාරු වීම සම්බන්ධව, නව රැකියාවක් බලාපොරොත්තු වෙමින් හිටියනම් ඒ රැකියාවේ තිබුණු බාධා සියල්ල මැඩපවත් ගන්න පුළුවන්. හැබැයි ඔබ කලබලයටපත් වෙනවා, ඉක්මන් වෙනවා. ඒ තුළින් ඔබට පීඩාවක් ගෙනත් දෙන්න තියෙන ඉඩකඩ වැඩි. හිතුමතේ තීන්දුව తీරන ගන්න යන්න එපා. හදිස්සියේ කලබල තීන්දුව తీරන ගන්න යන්න එපා. හිත මිතුරන් සහෝදරයන් දරුවන් සමග මත ගැටලු ඇති කරගන්න යන්න එපා මේ කාල වකවානුව තුළ. වාහනයක් ගන්නවා නම් වාහනයක් ගනිද්දී පරිස්සම් වෙන්න. ඒට ඔබ පාඩුවක් ඉඳලා නවතින තැනකට ගේන්න එපා. ඔබට වාහන ගැනීම තුළ අප්‍රේල් මාසයේ 14 වෙනි දින සිට අගෝස්තු 21 දක්වා කාලවකවානුව ඊතරම්ම සුබ ප්‍රතිඵල ලැබෙන වකවානුවක් නෙවෙයි. ඔබේ බුද්ධියේ තිබෙනවා සමහර තැන්වලදී මේ කාලවකවානුව තුළ සෙනසුරුගේ පීඩාකාරී තත්ත්වය නිසා බුද්ධියෙන් වැඩක් ගන්නට කාලවකවානුව. ඒ නිසා බුද්ධිය මෙහෙवला වැඩ කටයුතු කරන්න. එහෙම වුණොත් ඔබට පාඩු අලාභ වළක්වා ගන්න. උදරයේ සම්බන්ධ වකුගඩු සම්බන්ධ මේ අවුරුද්ද පුරාවටම ඔබට රෝගාබාධ හොයාගෙන එනවා. ඒ ගැන චුට්ටක් අවධානයෙන් වැඩ කටයුතු කරන්නම වෙනවා. ඇස් සම්බන්ධ සෙම් රෝගාබාධ සම්බන්ධද ඔබට රෝගාබාධ මතුවෙන්න පුළුවන්. නිසා පරිස්සම් වෙන්න. අගෝස්තු මාසයේ 21 සිට දෙසැම්බර් 2 දක්වා කාලවකවානුව විදේශීය ගනුදෙනුවකට යනවා. විදේශීය කටයුත්තකට යොමු වෙනවා. විදේශීය කෙනෙක්ගෙන් ගනුදෙනු කරනවා නම් ඉතා සුප්‍රතිඵල ලැබෙනවා. මගහැරිච්ච වැඩ කොටස් ටිකක් කරන්න වෑයම් කරනවා. නිවස් තැනීම් කටයුත්තකට මූලිකත්වයක් දීලා ඒ බාධාවක් වෙලා තිබුණා. අලුත් නිවසක් තනන්න බලාපොරොත්තු වෙන ඉඳලා ඒ ප්‍රමාදයක් වෙලා තිබුණා. ඔන්න අගෝස්තු මාසයේ 21යි දෙසැම්බර් මාසයේ 2 වෙනිදා දක්වා කාලය තුල ඔබට ඉතා සුබ ප්‍රතිඵල ලැබෙන වකවානුවක් වෙනවා. අන් අයගේ උදව් උපකාර නොවඩුව ලැබෙනවා. රජයෙන් ලැබෙන්න තිබිච්ච ගරු බුහුමන් රාජ්‍ය උදව් උපකාර රාජ්‍ය වරප්‍රසාද බලාපොරොත්තු වුණාටත් වඩා ලැබෙන වකවානුවක් වෙනවා. පොළොව සම්බන්ධ කරන ගනුදෙනු තුළින් ඔබට වාසි සහගත වෙනවා. හැබැයි ඔබ බුද්ධිමත්ව වැඩ කටයුතු කරන්න වෙනවා. ඔබ පිටුපසෙන් නිතරම මේ සෙනසුරුගේ චක්‍රය සෙනසුරුගේ ග්‍රහ වලල්ල අමාගෙන එනවා. එහෙම නැතිවම ඔබට පීඩා ගෙනත් දෙනවා. දෙසැම්බර් මාසයේ 2 වෙනිදා සිට අප්‍රේල් මාසයේ 3 වෙනි දින දක්වා කාලවකවානුව ඔබට මිශ්‍ර ඵල ලැබෙන වකවානුව. විතක ඔබගේ ජීවිතේ සුභවාදී පැත්තකට ගේනවා. විතක ඔබේ ජීවිතේ අසුභවාදී පැත්තකට. විතක ඔබේ ජීවිතේ මිශ්‍ර ඵල ලැබෙන වකවානුවක්. මේ කරුණු තුන ඔබට මේ කාලවකවානුව තුන හිමි වෙන කාලවකවානුව. ඒ නිසා ඔබ බුද්ධිමත්ව ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න වෙනවා.
ඔබ හැම මොහොතකම හිතන්න මේ ග්‍රහවලල්ල සෙනසුරුගේ ග්‍රහ චක්‍රය ඔබව හමාගෙන එනවා කියලා. උසස් පිම්මක් ලොකු පිම්මක් පයින්න බලාපොරොත්තු වෙනවා. දැහැමි සිතුවිලි පුරවග. දැහැමි කටයුතු වලට එකතු වෙන්න. විෂ්ණු දෙවියෝ හිරු දෙවියෝ අදහන්න ඔබට වරදින්නේ නැහැ. අනිවාර්යෙන් ඔබේ ජයග්‍රහණය කළා යනවා. හිතේ විශ්වාසයෙන් දෙයක් කරනවාට වඩා සැලසුමක් හදලා කරන්න. ඔබට සාර්ථක වෙනවා. ඔබ ගවේෂණ කටයුත්තකට, නිරීක්ෂණ කටයුත්තකට, පරීක්ෂණ කටයුත්තක නියැලලා ඉන්නවා නම් ඊටාමිතා සුබ ප්‍රතිඵල ලැබෙනවා. වගකීම් පිට වගකීම් පැවරුණත් ඒ කාලවකවානුව තුළ කරලා නිම කරන්න උත්සාහ කරනවා. නවක වැඩ කටයුත්තක දෙදිලා ඉන්නේ. ජලය සම්බන්ධ වැඩ කටයුත්තක යෙදිලා ඉන්නේ. එහෙම නැතිනම් ආරක්ෂක කටයුතු වල යෙදිලා ඉන්නේ. ගුවන් සම්බන්ධ වැඩ කටයුත්තක යෙදිලා ඉන්නේ. ඔබ සමූහයක් එකමුතුව නායකත්වයක් දෙමින් වැඩ කටයුතු වල යෙදිලා ඉන්න කෙනෙක්. ඊටාමිතා සූ ප්‍රතිඵල ලැබෙනවා. අනිකුත් අයට මිශ්‍ර ඵල. හැබැයි මතක තියාගන්න. නීතිමය ගැටලුවක් ආවොත් ඒ දිග්ගැස්සෙනවා. දීර්ඝ කාලයක් ඇදෙනවා. ඒ නිසා ඒ ගැන අවධාරණයෙන් ඔබ කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න වෙනවා. මත ගැටලු වලට විසඳුම් හොයාගන්න සහෝදරයෙක්ගෙන් එහෙම නැත්නම් වැඩිහිටියන්ගෙන් මෙම කාලවකවානුව තුළ ඔබට ලැබෙනවා. ගමන් බිමන් අධික වුණාට ඒ ගමන් බිමන් ඔබ මේ කාලවකවානුව තුළ ගියාට ඔබට වාසි සහගත වෙන අයුරින් සියල්ල කරන්න වෑයම් කරනවා. විදේශීය ගමනකට යන්න සැලසුම් කරා නම්, විදේශීය ගමනකට යන්න බලාපොරොත්තු වුණා නම් විදේශීය ගමනකට යන්න හැකියාව තිබෙනවා. වේගය නම් පොඩි කාලයක් අඩු වෙනවා. කාර්ය බහුලත්වය වැඩි වෙනවා. හිතුමතේ තීන්දුව తీරන ගන්න එපා. කලබල තීන්දුව తీරන ගන්න එපා. ඉවසීමෙන් තීන්දුව తీරන ගන්න. කලබල තීන්දුව తీරන තුලින් ඔබට පාඩු අලාභ ඇති වෙනවා. දරුවෙක්ගේ වැඩ කටයුත්තකට මූලිකත්වයක් දීලා දරුවෙක්ගේ කටයුතු වල සුබ බලාපොරොත්තුවක් වුණා නම් අනිවාර්යයෙන්ම ඔබට සතුටට කාරණයක් වෙයි. රාජකාරී ස්ථානවල තිබෙන වැඩ කටයුතු වලදී ඔබ පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න. මොකද ඔබේ පිටිපස්සේ සතුරු බලවේගයක් නිතරම ඉන්නවා කියලා හිතන්න. එවිට ඔබේ ජයග්‍රහණය කරා මේ 2027 අප්‍රේල් 13 දක්වා කාලවකවානුව තුල අරගෙන යන්න හැකියාව පහසු වෙනවා. එහෙම නැසෙ වුණොත් ඔබට බාධාවක් ගෙනත් දෙනවා. වැල්ලෙත් කැරකෙන බඹරට ඔබ පයින් ගහන්න එපා. වැල්ලෙත් කැරකෙන බඹරව ඔබ තව ටිකක් වේගවත්ව කරකවන්න උත්සාහ කරන්න. වේගයෙන් එන සිංහාව මැඩ පවත්ත ගන්න. වේගයෙන් එන ගල් මුල් නවත්ත ගන්න. ඔබට හැකියාවක් තියෙනවා. එහෙනම් ඒ හැකියාව උලුප්පගෙන ඔබේ ජීවිතේ මහඟුම අවස්ථාවක් කරගෙන 2027 අප්‍රේල් මත 13 වෙනි දින දක්වා කාලවකවානුව තුළ සතුටින් කාලය ගත කරන්න. සතුටින් අන් අය සමග බෙදා ගන්න. ජයග්‍රහණයක මන්පෙත් පාද ගන්න. ඔබට හැකියාව ලැබේ. ඔබේ කැපවීමයි අවශ්‍ය වෙන්නේ. ඔබේ උත්සාහය අවශ්‍ය වෙන්නේ. ඔබේ ජයග්‍රහණය නිසකයෙන් ඔබට ලං කර ගන්න පුළුවන්. සෞඛ්‍ය තත්ත්වයේ බැලුවොත් ඔබ මේ අවුරුද්ද පුරාවටම මධ්‍යස්ථයි. ඒ නිසා වකුගඩු සම්බන්ධ රෝගාබාධ තියෙනවා නම් අනවශ්‍ය ලෙස ආහාර පාන වලින් ආහාර ගැනීම තුළින් පරිස්සම් වෙන්න වෙනවා. ලේ සම්බන්ධ රෝගාබාධ තියෙනවා නම් පරිස්සම් වෙන්න වෙනවා. එහෙම වුණොත් ඔබට මැඩපත් ගන්න පුළුවන්. ඔබේ ජය අංක ලෙසින් මේ අවුරුද්දට ගන්න පුළුවන්. අංක 2, අංක 5, අංක 8. ජය වර්ණය ලෙසින් ගන්න පුළුවන් රන්වන් පාට හෝ කහ පාට. අය පක්ෂයේ දෙස බැලුවොත් අය වෙනවා 9.
වැය වෙනවා.